උදේ පාන්දර වැට යන්න කියලා ගියා බස් එකක්වත් නැහැ. ඔන්න එනවා බස් එකක් මෙතනින්. පිෂේව මේ කරනකම් හෝ නතර අකෝ එක බස් එකක් අතර තුගුත්තාලා යන්නේ බං. පොඩේ වැන් කරේ. අඩේ පොඩේ ඉඳන් කොඩේ පොඩ දාලා බලයන්කෝ. තව බස් එකක් එනවද? තව වැන් එකක් එනවා මේ ෂේප නැග්ගම. මේක අතරන් ගියා දෙයියන්ගේ පිටින් අඩේ පොඩ මේ චුට්ට මෙතෙන් දාලා මේ මෙතන මේ ටවුන් එකට දාලා එනවා පොඩ්ඩක් මේ ගිහිල්ලා. අඩේ බෑ මේ ඉඩ නෑ බං මම පොඩි හයර් එකක් යනවා. අඩේ ශිෂ් බං පහළ උඩට නගින්නම්. අයියෝ ආත්සෙන් එනවා තව බස් එකක් යනවා නේද? බස් එකක් එනවා ෂීප නැග්ගම. මේකට නම් නගිනවා ඉතින් ඈ. බස් දෙකක් එක ළඟ ඉන්නේ දන්නේ. එකක් එන්න පරක් වෙච්ච හින්දා අරව දැයි යන්න ඇත්තනේ. බස් එක නැග්ගම. ෂීප නැග්ගම බස් එකට. CTB යන්නේ එන්නේ කවන්නේ. පොඩ මේ යවන්න ගන්නකම් පොඩ්ඩ ඉන්න. දොරවල් වහලා නෙමෙයි. අඩේ ඉතින් සිස්බා මොනවද බං මේ වෙන්නේ? මේ ෆක්. අඩේ පොඩ ඉඳන්කෝ පොඩ ඉඳන් බල්ලෝ එනකන් අඩේ. පොඩ ඉඳන්. අයියෝ මේ මොකද්ද? නිකන් කෝච්චි පෙට්ටියක් වගේ එකක් තියෙන්නේ. කත්තට ආවේ යම් බලන්න ළඟට. අඩා මේ බස් එක. බස් එක වල අම්මා චූරි මොඩිෆයි කැලියමක් දාලා දෙනවා. ඒ වුණාට පොඩ්ඩක් අතෑරලා දාපු සීන් එකක් තමයි මේ කෙහෙල් පඳුරක් අස්සේ අතෑරලා දාලා ගිහින් තියෙන්නේ මේ. අම්මෝ හොඳටම කැඩිලාම ගිහිල්ලා අඩේ. මේ ඉස්සරහම නම් ගන්න දෙයක් නැහැ. පිටිපස්සේ ඉච්චර අවුලක් වෙලා නැහැ මේක. මේ ඇතුළට එහෙම මොඩිෆයි කරලා දෙනවා පොඩ්ඩ ඇතුළ. මේ දොර නම් පොඩ්ඩ ඇඹිලා තියෙනවා. බෆර් එක මෙතන අවුල් අම්මා දොර ගැලවිලාම ගිහිල්ලා යටින් බෆර් එක මේ උඩ මේකට ෂේව නැග්ගන්න බලමු. මේකට. මේ දොර අරගම් බලන්න කොහොමද? හරි බඩු දොර ඇරෙනවා. හරි මගින්න. මේක එහෙමවත් මට ගත්තේ නේ. මම බස් යන්න යනවා කවන්න. මේකට වඩිනවනේ. අර බස්සේ නැංගේනේ. බලමු ස්ටාර්ට් කරනද යතුරු නම් තියනවා මේකේ. අම්මා ස්ටාර්ට් කරනනේ. හැම්බ්‍රේක් උත් ගහලා මුදින් තියෙන. අම්මා හිතේනේ. සුපි අඩේ ඉහෙල්ලතු ඇතුළට ඇවිල්ලා බස් එකේ. මම ෂේව් ටවුමට ගිහලා ගරාජ් එකට දාගන්න ඉතින්. දැන් නම් බස් යන හැනට කොහොමද මම ගිහින් බස් එකක් ගිහින් අම්මා කැඩිච්ච බස් එකේ නම් යන්න යන්න. ඕන්නෙත් ඔක්කොම වැඩ නෝමල් ඕන් එකක් තියෙන්නේ මේකේ. මම දන්නෙත් නෑ මේක තියන දරන්න. ඉතින් ඉස්සරහ තියෙනවා මම හිතන්නේ. මේ තියෙන සිටි මෝටර්ස් කියලා.
අඩ මේ සිටි මොටස්නේ සිටි මොටස් මේක පොඩ්ඩක් කැඩි හරි කැඩලා තියෙන මට මේක හදා ගන්න ඕනි මේ ඔක්කොම කැඩලා තියෙන්නේ මේ ටික හදාලා පොඩි මොඩිෆයි පාරක් දා ගන්න ඕනි ඒක කර හැකිද කීයක් විතර යනවද මේකෙන් කරන්න මේක කරන්න ලක්ෂ 50ක් විතර යනවා මේකයි සුපිරිට මොඩිෆයි කරලා දෙනවා මේ කැලේ ඔක්කොම හදලා දෙන්න ඕ ලක්ෂ 50කට කවුරුත් උම කරන්නේ නැහැ කො මොන්න හිතන්නේ කවුරුත් කරයි කියලා එහෙම හරි එහෙනම් එහෙනම් මේක මට හදලා දෙන්න මං එන්නම්කෝ කොච්චර විතර කල්ලි ඇයිද මේ දවස්වල නම් මුකුත් නෑ අපිට හදන්න ඒ හින්දා මේ එච්චර කල් යන්න සති දෙකක් විතර මේ යයි හදන්න සති දෙකක් නේ හරි සති දෙකකින් වගේ එහෙනම් මං එන්නම් මේක හදා මේ බලන්න මං එන්නම්කෝ එහෙනම් හරි එහෙනම් මම යනවා ටිකසන්න අර කැඩලා තිබ්බ කෑලි අරම ඔක්කොම මෙන්න මේ විදිහට ඔක්කොම හදාගත්තා ඉස්සරහම ගණ්ඩා දෙන්න තුන තිබ්බ වීදුරුමත් කුඩු වෙලානේ තිබ්බේ ඒක ඔක්කොම පිළිවෙලට හදාගත්තා මෙන්න මේ විදිහට පේනවනේ ඒ වань තියෙන රිම් කප් වැඩ නැහැ රිම් කප් හොයතර තමයි තිබ්බ සත්‍යන පේන මේක මොඩිෆයි කරමු මොඩිෆයි කරන්න කලින් බස් මේකට දාගන්න ඕනේ මොකද්ද ස්කින් එකක් ස්ටිකර් පාරක් මං ගහගත්ත නීල පපුළු කියලා ලස්සන ස්ටිකර් කලාවෙන් ස්ටිකර් කලාවෙන් ස්ටිකර් එක ඉතින් මේක දාලා තිබ්බේ එන්ජින් 1 එකට. ඉතින් මේ එන්ජින් 1 එකේ টොප් ස්පීඩ් එක අඩුයි. පවර් එක නම් වැඩි ඒ වුණාට ඉතින් දෙවෙනි එකේ ටිකක් අඩුයි. පවර් එක හොප්ස් පවර් එක. ඒක හොප්ස් එකක් තිබිලා වැඩක් නෑ. ස්ටාර්ට් වෙන එකේ මම දන්නේ. ඊට පස්සේ නම් ඉතින් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ස්මෑෂ් එක යනවා. මේස් එකත් එන්ජින් 2 එකට වඩා අඩුයි. ඉතින් ඒ හින්දා මම මේකට ඇඩ් කරගන්නේ එන්ජින් 2 එක. ඊට පස්සේ මම මේකට හෝන් ටිකක් දාගත්තා. ඉතින් ඔන්න ඔය වගේ හෝන්ස් ටිකක් දාගත්තා. ඊට පස්සේ රිම් කප්ස් නම් අරගෙන ගන්න. ඔන්න ඔය වගේ ලේලන්ට කියලා වෙන්නේ. එල්ල කර ගහලා තියෙනක. ඔන්න ඔය වගේ දාගෙන අපි වැඩි මෙතනින් ඉන්න වෙනවා. හරි ඉතින් ඔන්න ඔයාලට කියන්න බැරුණා. ඒක තමයි. මම ලයිව් සිස්ටම් එකක් ගාගත්තා. සුපිරිම ලයිව් සිස්ටම් එකක් අය ඉතින් කාටවත් නැති එක කොන්න ඔය සුපිරි ලයිව් සිස්ටම් එකක් ගාගත්තා. පේනවා ඉතින් ලස්සන අපේ අර කැඩිච්ච බස් එක. නෑගේ සුපිරියක් කරපු හැටි. පස්සේ වල අම්මා ඉතින් ඔයාලට මම තව සිස්ටම් එකක් ගහගත්තා මේ විදිහට ඒවා නම් අස්සෙන් ගාලා තියෙන ලයිට්ස් හොයාගන්න ටිකක් අමාරුයි මම ඔයාලට ඇතුළත් පෙන්නන්නම් මේකේ දැන් රයිසින් සීට් එක ළඟ කොහොම තමයි තියෙන්නේ ඉතින් ඔන්න ඔය විදිහට තියෙනවා මෙන්න පිටිපස්සට ෆුල් මොඩිෆයි එකක් දීලා තියෙනවා ෂීට් වල මොඩිෆයි කරලා තියෙනවා ඒ වගේම වහලේ මොඩිෆයි කරලා තියෙනවා ඒ වගේම ජනරල් වලට උඩ කොටස සුපිරියට මොඩිෆයි කරලා තියෙනවා ඒ වගේම පිටිපස්සේ VIP කැබින් එකක් ගහලා තියෙනවා පිටිපස්සේ DJ සුපිරි බෆල්ස් 1 2 3 4 5 6 7 8 9ක් විතර දාලා තියෙනවා බෆල්ස් මෙන්න මේ විදිහට ලස්සනට එළිය බලා ගන්න පුළුවන් එහෙනම් පොඩි මම එන්ජින් 2 එකට දාලා තියෙනවා ඔන්න ඔයාලට එන්ජින් 2 එකේ බලා ගන්න පුළුවන් මොකද මේක වෙනස කියලා ඊට පස්සේ මම සුපිරි සිග්නල් ලයිට්ස් ගහගත්තා මේ විදිහට රිපෝට් ට්‍රැක් ගතියක් තියෙන වීඩියෝ එකක්. එහෙනම් බස් ඉතින් ඔන්න අපේ වීඩියෝ එක මෙතනින් මෙහෙම ඉවර වෙනවා. බයි බයි.